අනුන්ගේ කෙලෙහි ගුණ හොයන්න එපා. තව හිතවත් අයට අපි උදව් කරනවා. උන්ට ලොකු තැනකට එන්න උදව් කරනවා. පස්සේ උන්ට මතක නැහැ. තමන්ට කෙලෙහි ගුණ දක්වන්නේ තමන්ගෙන් උපකාර ඇරන් කෙලෙහි ගුණ දක්වන්නේ නැති අය ගැනත් මුදිතාවෙන් ඉන්නවනම් තරහ නැතිව ඉන්නවනම් ඔබට තව්තිසාවේ දොරටු විවෘත වෙලා තියෙනවා. විවෘත වෙලා තියෙනවා. මේ බණහන ඔබ අද ඉඳලා නම් මං අරුන්ට මෙහෙම කළා හොඳයි ඉතින් අපිට දැන් වෙච්ච වැඩේ උන්ටද අපි මෙහෙම කළේ කිසි කෙලෙහි ගුණයක් නැහැ කියලා අනුන්ගේ කෙලෙහි ගුණ හොයන්න එපා. තමන්ට කෙලෙහි ගුණ තියෙනවද කියලා බලන්න. පැහැදිලිද? අපිට වැරදිච්ච ලොකු තැනක් ඕක අනුන්ගේ කෙලෙහි ගුණ සෙවීම. මතක තියාගන්න අනුන්ගේ කෙලෙහි ගුණ හොයන හැම අවස්ථාවකම තමන්ගේ හිත කිලිටි වෙනවා. ඇයි එන වේදනාව? සියුම් වෙන පටිගය, සියුම් වෙන ඉරිසියාව. ඕ හැමදාම තියෙන්නේ උම්මුත් නැති වෙච්ච තැනක ආය අපි මතක් වෙයි කියලා එනවා. ඒ කියන්නේ අනිත් අයගේ පිරිහීම හිතෙන් බලාපොරොත්තු වෙනවා. පැහැදිලිද මම කියන එක? හිතවල කහට තියාගන්න එපා.